ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සීතල උඳුවප් මාසය කියලා කියන්නේ අපේ ආදරණීය කිතුණු බැතිමතුන් ඉතාමත්ම සතුටෙන් ගත කරන කාලයක්. මොකද හැමෝම සූදානම් වෙලා ඉන්නවා සාමයේ කුමරුන්ගේ උපත සමරන්නට. එහෙමත් නැත්නම් අසිරිමත් නත්තල ඉතාමත්ම ආදරණීය ලෙසින් සමරන්නට. ඉතින් ඒ සඳහා එකතු වුණු අංග අතර ආහාර පානවලටත් ඔවුන් විශේෂත්වයක් ලබා දෙනවා. ඒ නිසාම අදත් අපි ෆෝචූන් හෙල්දි කිචන් ඔබ වෙත ගෙන එන්නේ ඒ නත්තල් විශේෂත්වයක් සමගින්මයි. ඉතින් අද නත්තලට ආවේනික කෑම වර්ග පිළියෙල කරන ආකාරය පිළිබඳව කතා බහ කරමින් ඔබව දැනුවත් කරන්නට අපි ආරාධනා කළා කොළඹ ගලදාරි හෝටලේ උපවිධායක සුපවේදී සනත් ඩයස් මහත්මයාට. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් චෙෆ්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් දිලානේ. ඔව් දැන් මේ හැමෝම ඉන්නේ නත්තල් උණුසුමත් එක්ක. ඒ උණුසුම තවත් සතුටු කරන්නට අද දවසේදීත් චෙෆ් සූදානම් නේද? ඔව්. පසුගිය සතිවල කිව්වා වගේ දැන් අපි මේ දිගටම කරගෙන ආවේ නත්තල් කෑම මේසෙට ඔබින කෑම වර්ග. අදත් මම විශේෂයෙන්ම නත්තල් දවසේදීම අපිට කෑම මේසෙට පිළියෙල කරන්න පුළුවන් විශේෂිත බත් වර්ගයක් බත් එකක් තමයි හදන්නේ ස්පෙෂල් රයිස් එකක්. මේක කිසිම රටකට ආවේනික වෙච්ච රයිස් එකක් නෙමෙයි මම විසින්ම නිර්මාණය කරපු විශේෂිත නත්තල් බත් එකක්. මොකද නත්තල කියන්නේ දිලානේ ඊටාම වර්ණවත් මොහොතක් අපි සමරන්නේ. ඉතින් අපි නත්තල් වර්ණත් එක්ක තමයි මේ බත් එකට අවශ්‍ය අමුද්‍රව්‍ය ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඒ ක්‍රියේටිව් ක්‍රිස්මස් රයිස් එක කොහොමද හදන්නේ කියලා. ඔබට වෙනස්ම රසයක් සමීප කරන්නට අතත් අපි එකතු කරගන්නේ ෆෝචූන් නිෂ්පාදන. ඒ නිසාම මම මුලින්ම අපේ ෆෝචූන් නිෂ්පාදන පෙළ පිළිබඳව දැනගන්නට පුළුවන් දුරකථන අංකය සඳහන් කරන්නම්. 0112599370 කියන තිරයේ දිස්සන දුරකථන අංකය ඔස්සේ අපේ ෆෝචූන් නිෂ්පාදන පෙළ පිළිබඳව ඔබට වැඩි විස්තර දැනගන්නට හැකියාවක් තියෙනවා. හරි චෙෆ්. දැන් එහෙනම් අද ෆෝචූන් හෙල්දි කිචන් වැඩසටහන නරඹලා හෙට නත්තල් දිනේදී මේ කෑම වර්ග පිළියෙල කරන්නට ඔබට හැකියාවක් තියෙනවා. අපි එහෙනම් අද හදන කෑම වර්ගයට අවශ්‍ය කලමනා ටික සඳහන් කරනවා. ඔව් මම කිව්ව විදිහට ක්‍රියේටිව් ක්‍රිස්මස් රයිස් කියන බත් එකට මම තෝරාගත්තේ ෆෝචූන් එවරිඩේ බාස්මති හාල් එකෙන් තමයි මම මේ රයිස් එක හදන්නේ. ස්පෙෂල් ලොන් ග්‍රේන් රයිස් එකක් නෙමේ ෆෝචූන් එවරිඩේ බාස්මති කියන්නේ. ඒ රයිස් එකත් එක්කම මම මේක නත්තල් කෑම මේසෙට පිළියෙල කරන හින්දා එළු මස් හෝ බැටළු මස් අපිට තෝරගන්න පුළුවන්. මම ග්‍රෑම් 250ක් ගන්නවා. චොප් කරගත්ත බීලුණු ඒ වගේම නත්තල් බත් එකක් විතර සුවඳ අවශ්‍යයි මේ බත් එකට. ෆ්‍රැග්‍රන්ට් එක ඒ සුවඳ ගන්නේ මම මේ තයිම් හරි රෝස්මරි කියන හර්බ් එකෙන්. ඒ වගේම කළු හතු කඩල ග්‍රෑම් 100යි ග්‍රීන් පීස් ග්‍රෑම් 100යි ලුණු සහ ගම්මිරිස් කුඩු රස පදපට පාට 3කින් බෙල් පෙපර් ග්‍රෑම් 150යි තුනෙන්ම චොප් කරගත්ත පාසලි ස්වල්පයක් ඕන මට බත් එක සරසා ගැනීමට. ඒ වගේම මේ බත් එකට උඩින් ඉස ගන්න සුල්තාන එහෙම නැත්නම් වියලි මිදි සහ කජු ග්‍රෑම් 100. හරි චෙෆ්. එහෙනම් අපි යන්න පටන් ගමු නේද? ඔව් ෆෝචූන් එවරිඩේ බාස්මති එක වගේ මම ෆෝචූන් කෝර්න් ඔයිල් වලින් තමයි මේ බත් එක පිළියෙල කරන්නේ. මොකද මේ බත් එකට අවශ්‍ය කරන රසය මට ඉතාම ලේසියෙන් ලබා ගන්න පුළුවන් ෆෝචූන් කෝර්න් ඔයිල් එකෙන්. ඉතින් මම ඒකෙනුත් මේ සැහැඳි 4ක් විතර පාවිච්චි කරනවා. ඊට පස්සේ මම දාන්නේ චොප් කරගත්ත බීලුණු රෝස්මරි හර්බ්ස් ගන්නත් පුළුවන්. තයිම් හර්බ්ස් ගන්නත් පුළුවන්. මේ දෙකෙන් තමයි බත් එකට අවශ්‍ය කරන ෆ්‍රැග්‍රන්ට් එක අපි කියන්නේ සුවඳ ගන්නෙ. මොකද විශේෂයෙන් නත්තල් බතක්නේ. ඔව්. ඒ වගේම කඩල තඹගෙන තියෙන්නේ. හොඳින් තඹ ගන්න අවශ්‍ය වෙනව නේද චෙෆ්? ඔව්. හොඳින්ම තඹ ගන්න ඕන. බත් එකෙදිත් නැවතත් විනාඩි ඇත්තටම දැන් මේ බත් එක ඉදෙන්න යන කාලය විනාඩි 20යිනේ. 20ක් හෝ 25ක් උපරිම. ඉතින් ඒකෙදි කඩල එකක් තැම්බෙන්නේ නැහැ. අපි කඩල එක හොඳටම තඹගෙන තියෙන්න ඕන. බෙල් පෙපර්. බෙල් පෙපර්. ඔව්. බෙල් පෙපර් චුට්ටක් මම ඉතුරු කර ගන්නවා. බත් එක ඉදුණට පස්සේ
එකපාරක් නෑ සරස ගැනීමටම නෙමෙයි එකපාරක් උඩින් දාලා මම ගෑරප්පුවෙන් කලවම් කරගන්නවා. මේ මොනවද අපි එකතු කරන්නේ? මේ එකතු කරන්නේ තම්බාගත් එළු මස්. Tamanට කැමති නම් බැටළු මස් උනත් ගන්න පුළුවන්. මොකද නත්තල් කාලෙට අනුභව කරන ආහාරණේවා. ඔව්. ද ලෑම් කියන එක නත්තල් කාලෙටම ආවේනික කෑම වර්ගයක්. ඉතින් ඒකයි මම ඒක පාවිච්චි කරන්නේ මේ බත් එකට. එළු මස් හරි බැටළු මස් හරි දෙකෙන් කැමති එකක් ගන්න පුළුවන්. දැන් එකතු කරන්නේ Fortune everyday basmati සහල්. everyday basmati අපි සකසගෙන තියෙන චුට්ටක් නේද ෂෙෆ් කොහොමද අපි හොදගත්තට පස්සේ හාල් ටික? ඔව් එකපාරක් දෙපාරක් විතර හොඳට හොදගෙන තියෙනවා. දැන් නම් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් හොඳටම දන්නවා මේ Fortune everyday basmati සහල් කොහොමද මේ පිසගන්නේ ඒ වගේම එහි තියෙන විශේෂත්වයන්. ඔව් ඒක අර දාන්න තත්ත්වෙන් තිබුණ තියෙනවට වඩා පිසුනට පස්සේ දෙගුණයක් බවට පත් වෙන එක තමයි Fortune everyday basmati වල තියෙන විශේෂත්වය. අපි වතුර හරි ස්ටොක් හරි එකතු කරන්න ඕන සහල් ප්‍රමාණයෙන් එකයි කාලා. ඔව් දැන් අපි එකතු කරගත්තේ කළු හතු කියන එක. කළු හතු නැත්නම් තා කෙනෙකුට තෝරගන්න පුළුවන් බටන් මෂ්රූම් එහෙමත් නැත්නම් ඇබලෝනි ෆ්‍රෙෂ් මෂ්රූම් ඕන මෂ්රූම් එකක් දාන්න පුළුවන්. කොහොම හරි මෂ්රූම් එකක් එකතු කරන්න ඕන මේ රයිස් එක. මොකද එතකොට තමයි මේක ක්‍රියේටිව් රයිස් එකක් වෙන්නේ. දැන් මම ඒකටම අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩුත් දිලානි අපි කරන්න ඕන සුදු ගම්මිරිස් කුඩු. මොකද මේ බත් එකේ වර්ණය තමයි වැදගත්ම. වර්ණයයි සුවඳයි රසයයි. ඉතින් මේක ඇතුලේ තියෙනවා මස් වර්ගයක් තියෙනවා. අපි එළු මස් පාවිච්චි කරනවා. ස්ටාර්ච් එක වෙනුවට හාල් තියෙනවා. වෙජිටබල්ස් මම ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. කඩල තියෙනවා, ග්‍රීන් පීස් තියෙනවා, හතු වර්ග තියෙනවා, බෙල් පෙපර් තියෙනවා. අංග සම්පූර්ණ බත් එකක්. නත්තල් මේසේ වෙනුවෙන් මේකට එක සලාදයක් හදාගත්තම හොඳටම සෑහෙනවා. ඔව් අපි ඒ කියන්නේ අපි දැන් සලාදයක් හදන්නට අවශ්‍ය වෙනව නේද? ඊළඟට අපි සලාදයක් හදනවා. ඉතින් දැන් මේ බත් එක දැන් උතුරනවා වතුර එක. දැන් උතුරනකොට අපි කොයි වෙලාවකත් හැඳි ගන්නෑ හැන්දකින් ගෑරප්පුවකින් තමයි මේ වගේ පරිස්සමින් අපි බලන්නේ චෙක් කරලා. ඉතින් මේක දැන් මූඩියෙන් වහලා විනාඩි 15ක් 20ක් අතර කාලයක් තුල මඳ ගින්නේ පිස ගන්නවා. හරි. එහෙනම් අපි මේ වෙලාවේදී සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරු මම සූදානම් වෙලා ඉන්න ඔබට කියන්නට බැංකොක් සවාරිය පිළිබඳවත් ඒ වගේම සතිපතා තෑගි ජයග්‍රහණය කරන ආකාරය පිළිබඳවත්. දිගටම එකතු වෙලා ඉන්න ඔබේ ආදරණීය මෙම් පියුම් වැඩසටහන Fortune Healthy Kitchen සමගින්. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ Fortune Healthy Kitchen වැඩසටහන සමගින්. අපේ මුළුතැන්ගේ ගොඩක් සුවඳවත් වෙලා තියෙන හැම නේද ෂෙෆ්? ඔව් දැන් බත් එක තවශ මෙදින ඉවර අපේ අපි අරලා බලමුද? විනාඩි 20ක් 25ක් උඩරිම කාලයක් යන්නේ. මේක දැන් හොඳටම පිසලා තියෙන්නේ. අර දිලානි කිව්වා වගේ Fortune everyday basmati long grain එක දැන් දෙගුණයක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් අපි මේක ඊළඟ ලිපට දානවා. මොකද මගේ සලාඩ් එකේ සී ෆුඩ් එක මට ග්‍රිල් කරගන්න අවශ්‍යයි. මම බත් එක දැන් ඉදලා තියෙන්නේ. ඔව්. දැන් තවත් කාරණාවක් තියෙනවා. මේ බත් එක ඉදුණාට පස්සේ මූඩිය ඔය වගේ මූඩියෙන් වහලා තවත් විනාඩි 7-8ක කාලයක් තියෙනවා නම් තමයි වඩාත්ම හොඳ ගින්දර නැතුව. හරි. එහෙනම් අපි මොනවද චෙෆ් ඊළඟට අවශ්‍ය වෙන්නේ? ග්‍රිල් සී ෆුඩ් සලාඩ් එක හදන්න මම ග්‍රිල් එක කියන්නේ පෑන් එක ලිපේ තියලා අපි සී ෆුඩ් සලාඩ් එකට අවශ්‍ය ද්‍රව්‍යයන් ටික කියමු. හරි. අවශ්‍ය දේවල් අපි සඳහන් කරමු. ඔව් ග්‍රිල් සී මං කියන්නේ බත් එකත් එක්ක සලාඩ් එකක් හදන්න කියලා. ඒ සලාඩ් එක මං හදන්නේ මේක ඇත්තටම ලූක් වෝම් සලාඩ් එකක්. ලූක් වෝම් කියන්නේ මද රසයෙන් තියෙන සලාඩ් එකක්. හරි. ඉතින් මම ඒකට පාවිච්චි කරනවා ඉස්සෝ, කකුලුව, දැල්ලෝ, තෝරමාළු පෙති, ග්‍රෑම් 250 ගානේ ගන්න පුළුවන් 4 දිනකට. ලුණු ගම්මිරිස් රස පදමට දෙහි විෂ ටිකක් එකතු කරගන්නවා. මාළු ටික පදම් කරගන්න. ඒ වගේම අබ ක්‍රීම් ස්වල්පයක් අවශ්‍යයි. අයිස්බර්ග් කියන සලාද කොළ තමයි මම අද පාවිච්චි කරන්නේ. ක්‍රිස්පි සලාද කොළ. බෙල් පෙපර් පාට තුන නැවතත් පාවිච්චි කරනවා. කොළ පාට, තැඹිලි පාට සහ රතු පාට පෙති කපාගෙන තියෙන්නේ. ඒ වගේම කොළ පාට පිපිඤ්ඤා සහ තක්කාලි සලාදේ සරස ගන්න නැවුම් පාසලි පොකුරක් හරි ඩිල් හර්බ්ස් හරි මොනවා හරි නැවුම් හර්බ්යක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මම සලාදේ හැදුවට පස්සේ Fortune sunflower oil වලින් මම පෙන්නනවා orange dressing එකක් හදන්නේ කොහොමද කියලා. ඒක අපි මේ සලාදේ හැදුවට පස්සේ බලමු. ඔව් සලාදේ හදන්න කලින් මට පොඩි වෙලාවක් දෙන්න චෙෆ්. දැන් මේ දවස්වල අපේ Fortune Healthy Kitchen වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් දෙනෙක් අපිට දුරකථනයෙන් සම්බන්ධ වෙලා කියනවා හොඳ විශ්වාසයක් තියෙනවලු බැංකොක් සවාරිය සඳහා අවස්ථාව උදා කරගන්නට ඔවුන්ට හැකියාවක් තියෙනවා කියලා. මෙන්න මෙහෙම ගොඩක් දෙනෙක් කතා බහ කරනවා. මම කියන්නම් බැංකොක් සවාරිය සඳහා සහභාගී වෙන්නේ කොහොමද කියලා. අදත් අපේ Fortune Healthy Kitchen වැඩසටහනින් අපි ඔබට ප්‍රශ්නයක් යොමු කරනවා. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපැල්පතක ලියලා
ෆෝචූන් නිෂ්පාදනයක ලේබලයක් මෙන්න මේ ආකාරයේ ෆෝචූන් නිෂ්පාදනයක ලේබලයක් තැපැල් පතේ අලවල තැපැල් පෙට්ටිය 22.55 කොළඹ කියන ලිපිණයට තමයි එවන්නට අවශ්‍ය වෙන්නේ. ඔබ වැඩියෙන් අපිට මේ විදිහට ලේබල් එව්වොත් තමයි ඔබට බැංකොක් යන්නට වැඩි අවස්ථාවක් උදා කරගන්නටත් හැකියාවක් ලැබෙන්නේ කියලා මම මතක් කරන ගමන්ම අපේ සලාදේ හදන්නට සූදානම් වෙනවා. ඒ සඳහා චෙෆ් අවශ්‍යයි කියලා කිව්වේ ෆෝචූන් කෝන් ඔයිල්. මොකද ග්‍රිල් සී ෆුඩ් සලාඩ් කියලා මේකේ මම නම කියලා තියෙන්නේ. ඉතින් අපිට ග්‍රිල් එකක් නැතිනම් අපි ඒක පෑන් එකේ තමයි ග්‍රිල් කරගන්නේ. මම මේ තෙල් ටික දාලා ගියාම පෑන් එක හොඳට රත් වෙනවා. ඒ අතරතුර මට පුළුවන් සී ෆුඩ් ටික පදම් කරගන්න. ඒ සඳහා මම ගන්නේ නැවතත් ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, රස පදමට ගන්නේ, දෙහි යුෂ දෙහි ගන්නවා. ඒ වගේම අබ ක්‍රීමුත් අවශ්‍යයි. මොකද සී ෆුඩ් වලට ඉතාම ළඟින් යන ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මස්ටර්ඩ් කියලා කියන්නේ. ඒකත් අපි මේවා දාලා හොඳින් අතගා ගන්නවා. දැන් අපේ ෆෝචූන් කෝන් ඔයිල් ටික රත් වෙලා ඇති නේද? ඔව්. මේ විදිහට ග්‍රිල් කරගන්නවා. ඔව්. අපි මේ කෑම වර්ග හදන අතරවාරයේදී මම සඳහන් කරන්නම් දැන් අපිත් එක්ක මේ විදිහට වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා වගේම තමයි ෆෝචූන් හෙල්දි කිචන් අපේ Facebook පිටුව හරහත් ඔබට අපේ වැඩසටහන නරඹන්නටත් හැකියාවක් තියෙනවා. චෙෆ්ට තව වැඩි වෙලාවක් නම් යන්නේ නැහැ අපිට මේ ටික ග්‍රිල් කරගන්න. ඔව් ඒ ටික ග්‍රිල් කරගන්නවා. ඊට පස්සේ අපි පදම් කරගත්ත තෝරමාළු පෙත ටිකත් මේ විදිහට එකතු කරනවා. දැන් අපි මේක පොඩ්ඩක් මූඩියකින් වහ ගන්න ඕනේ. ඔව් එහෙනම් මේ ටික තව බැදෙන්න තව ටික වෙලාවක් යනවානේ. මම අපේ නිෂ්පාදන පෙළ පිළිබඳව දැනගන්නට පුළුවන් දුරකථන අංකය සඳහන් කරන්නම්. 0112 599 370 කියන තිරය දිස්වන දුරකථන අංකය ඔස්සේ ඔබට අපේ ෆෝචූන් නිෂ්පාදන පෙළ පිළිබඳව දැනගන්නට හැකියාවක් තියෙනවා. නැවතත් මම සඳහන් කරන්නම් ෆෝචූන් කොකනට් ඔයිල්, ෆෝචූන් සෝයා බීන් ඔයිල්, ෆෝචූන් කෝන් ඔයිල්, ෆෝචූන් වෙජිටබල් ඔයිල් සහ ෆෝචූන් සන්ෆ්ලවර් ඔයිල් තමයි අපේ නිෂ්පාදන පෙළ වෙන්නේ. ඔබට කැමති ප්‍රමාණයන්ගෙන් මිලිලීටර් 100, මිලිලීටර් 200, මිලිලීටර් 500, ලීටර් 1, ලීටර් 2, ලීටර් 3 සහ ලීටර් 5 යන ප්‍රමාණයන්ගෙන් ඔබට වෙළඳ පොලෙන් මේ ෆෝචූන් නිෂ්පාදන මිලදී ගන්නට පුළුවන්. මම හැමදාමත් සඳහන් කරනවා වගේ අපේ ගෘහිණියන් ගොඩාක්ම ජනප්‍රිය නිෂ්පාදනයක් තමයි ෆෝචූන් vegetable oil නිෂ්පාදනය. ඉතින් ඔබට මේ නිෂ්පාදනය මම අර සඳහන් කරපු ප්‍රමාණවන් වලට අමතරව ලීටර 20 වගේ ප්‍රමාණයන්ගෙනුත් ඔබට වෙළඳපොලෙන් මිලදී ගන්නට හැකියාවක් තියෙනවා කියලා මම මතක් කර දෙනවා. අපි දැන් සැලඩ් එකට අවශ්‍ය ඉතිරි කලවනා ටිකත් හිමින් සූදානම් කරගන්නට ඕනේ. අර චෙෆ් කිව්වා වගේ මේ නත්තලත් එක්ක ඒ ආවේනික වර්ණත් එක්ක ඒ ආවේනික රසත් එක්ක තමයි අද ෆෝචූන් හෙල්දි කිචන් වැඩසටහන අපේ ආදරණීය කිතුණු බැතිමතුන් වෙනුවෙන්ම සමීප කරේ. එහෙම නේද චෙෆ්? ඔව් මම විශේෂ දෙයක් කරුවේ නෑ. මම කරුවේ අර පෙන්නපු මම කලින් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික පෙන්නුවානේ. ඒවල තියෙන අමුද්‍රව්‍ය ටික තමයි මම ඒක පිගානට ලෑස්ති කරේ. ඒ කියන්නේ අයිස්බර්ග් ටික දැම්මා බේස් එකට බොටල් පතුලට. දැන් මම කරන්නේ මේ බෙල් පෙපර් ටිකත්. මොකද අපේ නත්තල් කෑම මේසේ වර්ණවත් වෙන්නම අවශ්‍යයි. මොකද නත්තලක් සමරනවා කියන්නේ අපි වර්ණය, රසය, සුවඳ ඒවත් එක්කම ගෙවන කාල සීමාවක්නේ. ඔව්. ඉතින් අපි ඒකින්ද ඒ වර්ණත් එක්ක තමයි වැඩ කරන්නේ. දැන් මේ තියෙන ග්‍රීන් කියුකම්බර් කියන එක. දැන් දිලාට තේරෙනවා ඇති දැන් මේ කෑම වර්ග දෙක නත්තල් මේසයට හොඳටම සෑහෙනවා නේද? ඔව් තව වෙනත් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ පෝෂණයේ රසය එකතු හැමදේම එකතු කරගෙන තියෙනවා. ෂෙෆ් එකෙන් සමබරව තියෙනවා මේ හැමදේම. සමබරව තියෙනවා. ලුණු ගම් මිරිස් එකතු කරගන්න නැද්ද ෂෙෆ්? ලුණු ගම් මිරිස් අවශ්‍ය නැහැ. මොකද අපි කිව්වනේ මේ සලාඩ් ඩ්‍රෙසින් එකක් හදනවා කියලා. ඩ්‍රෙසින් එකක් කියන්නේ සලාඩ් එකට අවශ්‍ය කරන සෝස් එක. ඉතින් මම ඒක පෙන්නන්නම් සන්ෆ්ලවර් ඔයිල් පාවිච්චි කළා කොහොමද කරන්නේ කියලා. අපි මෙන්න මේ විදිහට තක්කාලි ටිකත් මේකට පිළිගන්නලා අපිට පුළුවන් දැන් ග්‍රිල් කරගත්ත සී ෆුඩ් එක එකතු කරන්න. මේක උඩට අරේන්ජ් කරන්න. මේ රස්නේ පිටම අපි එකතු කරනවා නේද? චුට්ටක් විතර නිවා ගන්නවද? නෑ මේ සලාඩ් එකේ තියෙන සීතලට මේක නිවෙනවා. එකතු කරගන්න විදිහත් මේ ගොඩක් වෙලාවට බලපානවා. චෙෆ් අර අපේ එළවලු උනත් කපා ගන්න විදිහත් නේද? කෑම වල තියෙන රුචිකත්වය වැඩි වෙන්නට බලපානවා. ඔව් මම හැමදාමත් කියනවා වගේ අපි කෑම හදන්න ඕනේ ඉස්සෙල්ලාම ඇස් දෙකට. ඔව්. අපේ සලාඩ් එක ඉවරයි. දැන් අපි බත් එක බෙදා ගන්නත් ඕනේ ඩ්‍රෙසින් එක හදන්නත් අවශ්‍ය වෙනවනේ. අපි ඒක පෙන්නමු. ඔව්. විරාමයෙන් පස්සේ.
ඔව් චෙෆ් කිව්ව විදිහට ඒ සඳහා අපි කාලය වෙන් කරගන්නේ මේ විරාමයෙන් පස්සේ. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ ෆෝචූන් හෙල්ති කිචන් වැඩසටහන සමගින්. දැන් අපි කිව්ව විදිහටම කාලය යොදා ගන්න චෙෆ් අපේ ඩ්‍රෙසින් එක හදන්න නේද? ග්‍රිල් සීෆුඩ් සලාඩ් with citrus dressing කියලා මම කියලා තියෙන්නේ. citrus කියන්නේ මේ ඇඹුල නැත්තම් පැංගිරි සහිත කියන එක තමයි citrus කියන එකෙන් තේරුම. ඉතින් මම එකතු කරගන්නවා දෙහියුෂ. ස්වල්පයක් ගෙඩියක පමණ දෙහියුෂ ඒ වගේම orange. මේකට අපිට පුළුවන් මැන්ඩරින් ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මැන්ඩරින් කියන්නේ නාරං. කොහොමරි පැංගිරි රසය තමයි ගන්න ඕන. මොකද සී ෆුඩ් වලට ගොඩක්ම ළඟින් යනවා. හරි. ඒකත් එක්ක මම ඒකට එකතු කරන්නේ අබ ක්‍රීම්. මේ සැහැන්දක් විතර මම එකතු කරගන්නවා. ගෙඩියක තමයි යුෂ අවශ්‍ය වෙන්නේ නේද? ගෙඩියක පමණ යුෂ අවශ්‍යයි. දැන් මට අවශ්‍ය වෙනවා ෆෝචූන් sunflower oil. මම හැමතිස්සෙම කියන්නේ ඩ්‍රෙසින් වලට ගොඩක්ම කිට්ටුවට යන්නේ sunflower oil කියලා. හරි. කොච්චර ප්‍රමාණයක් විතර අපිට අවශ්‍ය වෙනවද? අපිට මේ සැහැදි 4-5ක් විතර අවශ්‍යයි. එකතු කරන්නේ. ඔව් හිමීට එකතු කරන්න ඕන. බොහොම හිමීට එකතු කරන්න ඕන. මොකද මේක එකතු කරනකොට අර එකතු කරපු ප්‍රමාණයයි සිට්‍රස් ජූස් එක, ඒ කියන්නේ පැංගිරි සහිත යුෂ ටිකයි හොඳට මිශ්‍ර වෙලා තියෙන්න ඕන. දැන් අපිට ඇති එක පැත්තකටම කලවම් කරගන්න ඕනේ නේද? පැත්තකටම කලවම් කරන්න. දැන් පේනවා ඇති දිලානිට දැන් අපි එකතු කරේ ඇත්තටම කියනවා නම් යුෂ කියන්නේ වතුරනේ. ඒකට ඔයිල් එක එකතු කරේ. ඒ කියන්නේ කොම්බිනේෂන් එක හරි අමාරු දෙයක්. තෙලුයි වතුරයි කවදාවත් එකතු කරන්න බෑ. නමුත් sunflower oil එකේ තියෙන විශේෂත්වය තමයි අර මස්ටර්ඩ් ක්‍රීම් එකත් එක්ක ඒක හිතාම හොඳට කොම්බිනේෂන් එක හැදෙනවා. දැන් වෙන් වෙච්ච ස්වභාවයක් නැහැ. හොඳට මිශ්‍ර වෙච්ච ස්වභාවය තියෙන්නේ. දැන් මේක රසවත් කරගන්න සුදු ගම්මිරිස් කුඩු ස්වල්පෙකුයි ලුණු කුඩු එකතු කරගන්නවා. දැන් මේ ඩ්‍රෙසින් එක මම හදලා ඉවරයි. දැන් කරන්නේ අපි කලින් සාදාගත්ත සීෆුඩ් සලාඩ් එකට මේ ඩ්‍රෙසින් එක මේ විදිහට පිස ගන්නවා. ගිලානේ වුණා ලුණු ගම්මිරිස් දාන්නේ නැද්ද කියලා. දැන් සියලුම රසයන් මේකෙන් එකතු වෙනවා. ඒ වගේම අපිට පුළුවන් අර ලුණු ගම්මිරිස් වෙනම ඉහෙනවට වඩා මේ විදිහට ඩ්‍රෙසින් එකක් හදලා එකතු කරගත්තාම රසය වැඩි නේද චෙෆ්? දැන් මොනවද අපි ආයෙ එකතු කරගත්තේ? දැන් එකතු කරගත්තේ චොප් කරගත්තේ පාසලි ස්වල්පයක්. ඒ වගේම නැවුම් හර්බ්ස් හරි පාසලි හරි පොකුරක් අපිට මේ විදිහට ගහසන්න පුළුවන්. මේක සරසා ගන්න. දැන් ඒතර සී ෆුඩ් සලාඩ් එක චෙෆ් අපි බත් එකත් බෙදාගමු නේද? බත් එකත් බෙදාගමු. රස්නේ පිටම පිළිගන්න ඕනේ. ඒ වගේම රස්නේ පිට රස බලන්නත් ඕනේ. ඒක රස වැඩි නේද චෙෆ්? ඔව්. දැන් හොඳටම ෆ්ලෆි, ඒ කියන්නේ ෆ්ලෆි කියන්නේ ගොඩක්ම හොඳ උඩට ඉස්සිලා තියෙන්නේ. ඒකට හේතුව තමයි අර දාන්නේ තත්ත්වෙන් තියෙනට වඩා හාල් එකේ බත් එක ඉදුනම දෙගුණයක් බවට පත් වේ. මේ පත් වීම අපිට ලැබෙන්නේ ෆෝචූන් එවරිඩේ බාස්මති රයිස්. දැන් මේක හදන්න අපිට පියවර කීපයයි හරියටම ෆලෝ අප් කරන්න සිද්ධ වෙන්නේ. එකක් වෝටර් මෙෂර්මන්ට් එක. වෝටර් මෙෂර්මන්ට් එක මම හැමදාමත් කියනවා වගේ සහල් ප්‍රමාණයෙන් එකමාරයි ගත්තේ. ඒ වගේම අර කාල සීමාවන් තුල. ඉතින් අපි ඇත්තටම කෑමක් හදනකොට මම කිව්වා වගේ විනෝදාංශයක් බවට පත් කරගෙන කරනවා නම් අපි හැමතිස්සෙම හොයලා බලනවා අපි කන කෑම එක කන ගෙස්ට් නැත්තම් අපේ ආගන්තුකයා මොන ප්‍රතිචාරයක්ද දක්වන්නේ කියලා. ඒක තමයි වැදගත්. ඔව් දැන් මේ හැමදේම එකතු දැන් එළවලු පළතුරු දේවල් එකතු කරගන්නවා සහල් වගේ. නමුත් අර මේ කෑම වල ගොඩාක් මහන්සි වුණත් රස වෙනස් වෙන්නට පුළුවන්. අපි හරි විදිහට හොඳ ප්‍රමිතියකින් තොරව තෙල් නිෂ්පාදන එකතු කරගත්තාම. එහෙම නේද චෙෆ්? පොඩ්ඩක් අපි ඒ ගැනත් සඳහන් කරමු. ඔව් ඇත්තටම දැන් මම නිතරම කියන දෙයක් තමයි තෙල් වර්ග කියන්නේ ඕනම තෙල් වර්ග තියෙන්න පුළුවන්. ඒ ගැළපෙන තෙල් වර්ගය තෝරගන්නවා. දැන් මම තෙල් වර්ග 3ක් පාවිච්චි කරුවා.
මේ ගානිෂ් එක නැත්නම් මේ සරස ගන්න එක බැද ගන්න එළවලු තෙල් පාවිච්චි කරුවා ෆෝචූන්. ඒ වගේම කෑම හදන්න දෙකටම මම පාවිච්චි කරේ ෆෝචූන් කෝන් ඔයිල් එක. සලාඩ් රෙසිපි එක හදන්න සන්ෆ්ලවර් ඔයිල් පාවිච්චි කරා. ඉතින් ඒ අපිට තියෙන අත්දැකීම් වලින් අපි ඒක අපිට කියලා කියන්න පුළුවන් මෙහෙමයි කියලා. ඉතින් නිවෙස් වලත් ඒක අනුගමනය කරනවා නම් ඒ ආකාරයෙන්ම මේ රසය ලබා ගන්න එක අමාරු නැහැ. අමාරු නෑ. ඔව් චෙෆ්. අද දවසේදීත් අපි ප්‍රශ්නයක් යොමු කරන්නට ඕනේ චෙෆ් ප්‍රශ්නේ අහන්න මොකක්ද කියලා. හැබැයි ඊට කලින් මම කියන්නට ඕනේ ගිය සතියේ ජයග්‍රහණය කරලා තියෙන්නේ කවුද කියලා. පද්මිනී විජේසේකර කඳානේ ඉඳලා තමයි අපිට නිවැරදි පිළිතුරු යොමු කරලා තියෙන්නේ. එසේ නිවැරදි පිළිතුරු යොමු කරන විට පද්මිනී විජේසේකර මහත්මියත් මෙන්න මේ විදිහට අපිට ෆෝචූන් නිෂ්පාදන ලේබලයක් අලවලා එවලා තිබුණා තැපල්පතේ. ඉතින් වැඩියෙන් මේ විදිහට ෆෝචූන් නිෂ්පාදන ලේබල් අලවලා එවුවොත් තමයි ඔබට බැංකොක් සවාරිය සඳහා නම් සහභාගී වෙන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම අපි සතිපතා ලබා දෙන ෆෝචූන් නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයටත් හිමිකම් කියන්නට පුළුවන්. අද දවසේදීත් අපි ප්‍රශ්නයක් යොමු කරන්නට සූදානම් කරලා තියෙනවා. ෂෙෆ් අපි සඳහන් කරමු ප්‍රශ්නේ. ඔව් දැන් මේ කෑම වර්ග දෙකකින් මම සලකන්නේ විශේෂිත වූ බත් වර්ගය ගැන. ක්‍රියේටිව් ක්‍රිස්මස් රයිස් කියලා මම කිය ක්‍රියේටිව් කියන්නේ ඒක නිර්මාණය කරපු පත් එකක්. කොහෙවත් රටකට ආවේනික වෙච්ච දෙයක් නෙමෙයි. නත්තලට ගැලපෙන ලෙස ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් ඒ බත් එක යන මම පාවිච්චි කරපු ෆෝචූන් තෙල් වර්ගය මොකක්ද කියන එක තමයි මම ප්‍රශ්නේ හැටියට අදහස් කරන්නේ. ඔව් ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපැල් පෙට්ටිය 22:55 කොළඹ කියන ලිපිනයට තමයි යොමු කරන්නට අවශ්‍ය වෙන්නේ. එහෙනම් අද දවසේදී අපි හදපු කෑම වර්ගයේ රසවත් විදිහට ඔබේ ගෙදර හදලා ගෙදර අයත් එක්ක රස විඳින්නට ඔබට හැකියාවක් තියෙනවා. නත්තර තවත් රසවත් කරගන්නට පුළුවන්. එහෙනම් චෙෆ් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී ඔබව දැනුවත් කරන්නට අපිත් එක්ක එකතු වෙන්නේ කොළඹ ගලදාරි හෝටලයේ උපවිධායක සුපවේදී සනත් ඩයස් මහත්මයා. ආයිබෝවන්. ඒ වගේම මේ රසවත් බව ඉතාමත්ම ආදරයෙන් යුතුව ඔබට සමීප කරන්නට හැමදාමත්ම අපිට අත්තරක් සපයන පිරමිඩ් විල්මා ආයතනයටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි දෙයක් සඳහන් කරන්නට ඕනේ. අපි ලබන සතියේදී ඔබව මුණ ගැහෙන්නේ මේ වසරේ පටන්ගත් ෆෝචූන් හෙල්දි කිචන් වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහනත් සමගින්. ඉතින් ඒ වැඩසටහනත් එක්කත් එකතු වෙන්නට කියලා ආදරෙන් මතක් කරන ගමන්ම හෙට උදාවන නත්තල සාමය සතුට පිරුණු සුබම සුබ නත්තලක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.